තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද මම වෙනස්ම විදිහේ පණිවිඩයක් සමාජගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ රටේ අධ්‍යාපනය. අපේ රටේ අධ්‍යාපනය කෙතරම් සාර්ථකද? එහි නිසි ප්‍රතිඵල අපේ දරුවෝ නෙලා ගන්නවාද? ඒ වගේම ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් අපේ රටේ තියනවාද? ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයකින් තොරව ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් තවම නිර්මාණය වෙලා තියෙනවාද කියන ගැටලුව අපට තිබෙනවා. මම හිතන්නේ තවමත් පවතින්නේ අවුරුදු 30කට විතර එහා මේ රටේ තිබුණ ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයක් තමයි තවමත් තියෙන්නේ කියලා මට හිතෙනවා. ශිෂ්‍යයාට නව ගවේෂණ කරගෙන ඒ වගේම ප්‍රායෝගික ජීවිතයට වැදගත් වෙන ආකාරයේ නිර්මාණ කුසලතාවයන් එළිදක්වලා ඔවුන්ට අනාගතයට මුහුණ දිය හැකි අධ්‍යාපන රටාවක් අපේ රටේ නිර්මාණය වෙලා තියෙනවද කියන ප්‍රශ්නය අපට තියෙනවා. ලෝකයේ අධ්‍යාපනය මොනතරම් දියුණුද? එහෙමනම් අපේ රටේ අධ්‍යාපනය කොතනද? නව ප්‍රතිසංස්කරණ කරනවා. ඒ වගේම සිලබස් වෙනස් කරනවා. ඒ වුණාට තවමත් පවතින්නේ අර පැරණි ක්‍රමවේදයමයි. ඒ නිසා ශිෂ්‍යයා මොනතරම් සහතික ගොඩ ගහගත්තත්, කාමරේ පුරවගත්තත්, ඒ වගේම කුසලතා සහතික පුරවගත්තත්, උපාධි සහතික පුරවගත්තත් අවසානයේ ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා මහපාරේ පෝස්ටර් අරගෙන උද්ඝෝෂණය කරනවා. හරිම ඛේදජනක දෙයක් මේ. ඔවුන් පාසලෙන් පිට වෙනකොට හැමෝටම විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්කමක් නැහැ. නමුත් පාසලෙන් පිට වෙනකොට ඔවුන්ට ඒ නිසි මඟ ගමන් කරන්න පුළුවන් අධ්‍යාපනයක් අපේ රටේ නිර්මාණය වෙන්න ඕන. ශිෂ්‍යයාට ප්‍රයෝජනවත්, රටට ප්‍රයෝජනවත් දරුවෙක් නිර්මාණය වෙන්න ඕන. ඒක සියලු දෙනාගේම වගකීම. හරිම කනගාටුයි අපේ රටේ අධ්‍යාපනයේ තත්ත්වය. ඒ නිසා අධ්‍යාපනයත් ඒ වගේ මේ මෙහෙවන්නන් ඊට වඩා අවධානයක් යොමු කර යුතුයි. තවමත් සාම්ප්‍රදායික රටාවන් තමයි අපේ පාසල් වල පවතින්නේ. ඉතින් ඒ නිසා අපි තාමත්ම උමනාවෙන් සිහිපත් කරනවා, යෝජනා කරනවා. මීට වඩා හොඳ අධ්‍යාපනයක් සැලසුම් සහගතව නව ප්‍රතිසංස්කරණ වලින් පාසලෙන් සාමාන්‍ය පෙළ ලියලා අසමත් වෙච්ච දරුවට ගෙදර ගියාම කරන්න දෙයක් නැහැ. උසස් පෙළ ලියලා ගෙදර ගියාම කරන්න දෙයක් නැහැ. ඔවුන් අනාථ වෙනවා. ඔවුන්ට නිසි වැඩපිළිවෙලක් නැහැ. දහස් සංඛ්‍යාත, ලක්ෂ සංඛ්‍යාත දරුවෝ පාසලෙන් එළියට ගිහිල්ලා නිකරුණේ කාලය ගත කරනවා. ඒකයි මේ රටේ පිරිහීම. ඒ නිසා සාමාන්‍ය පෙළ අසමත් වුණත් ඔහු ගෙදර ගිහිල්ලා ඔහුට කරන්න පුළුවන් වැඩපිළිවෙලක් පාසල තුලින්, පාසල් අධ්‍යාපනය තුලින් නිර්මාණය වෙන්න ඕන. එහෙම ඒ වගේම අධ්‍යාපන බලධරයන් අතින් නිර්මාණය වෙන්න ඕනේ. අධ්‍යාපනඥයන් අතින් නිර්මාණය වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ දරුවන්ට අනාගතය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි යෝජනා කරනවා කඩිනමින් අපේ රටේ අධ්‍යාපනය මීට වඩා ප්‍රායෝගිකව දරුවන්ගේ අනාගතය සකස් කර ගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් ඔස්සේ අධ්‍යාපනය නිර්මාණය කරගත යුතුයි කියන යෝජනාව අපි ඉදිරිපත් කරනවා. තෙරුවන් සරණයි.